ලෝභ දේශ මොහොත අලෝභ දේශ මොහොත. ඒ පාරේ කුසල කියන්නේ බයයි. හැබැයි ලෝභ දේශ මොහොත කියන්නේ. හරි. ලෝභ දේශ මොහන කුසල කුසල. එතකොට දැන් නම් දරුවෝ හදන්න බැරි වෙනවද කියයි. බුද්ධ ධර්මයේ එහෙම එකක් තියෙනවා. හැබැයි අකුසලේ නැහැ කියලා තියෙනවා. අකුසලයක මොහොතකටවත් අත්දැක නැහැ. එහෙනම් අපිට ඉන්නද දරුවෝ හදන්න බැහැ. ඇයි අපි ධර්මයක් එක්ක ආගෙන මේක ප්‍රායෝගික ජීවිතේ කල්පනා කරන්නේ නැත්තේ? හරි. තව එකක් පිළිගන්න එතකොට ආය දැන් කට්ටියකින් කම් යන දිවා ඔයාලා වෙන දිවා දැන් මේක නම් කට උත්තරම නැති වෙනවා. කෑම කනකොට ඇති වෙන්නේ කුසල අකුසල. කෑම කනකොට ඇති වෙන්නේ කුසල අකුසල. ඒකෝද දැන් මේ හාමුදුරු කියන්නේ අපේ කන්නේ නැතුව ඉන්න කියලා. ඔය දවසේ කෑම කනකොට කොහොමද? දාගි ගන්නවා. කාමතරේ ශාවක මොනවද අනේ දේරු? මොකද කරන්නේ මේ යදායන මදායන මණ්ඩලායන විභූෂණාය ආදී මසනාය සත්‍යය අපනාය විදුපරතිය කියලා ඕක සිංහලෙන් කියලා කරලා තාලු මාර දානවා. ඒ දානියවත් නිකම් මේ පරිපූර්ණ හරියන්නේ නැහැ බලන්නකො මේක නම් හරියන්නේ නැහැ. ඔයාගේ දන්න කම්පියුටර් ඇන්ජිනියරින් දාගෙන ඉන්න. එතකොට මේ ඒක බොහොම රසයි කියකිය ඉවවා කර කර අර ගාතාව හරි සිංහලෙන් හරි ඒක කිව්වා කියලා වෙලා අකුසල අයින් වෙනවා. එහෙනම් මොකද කරන්නේ මේ ආහාරය පැහැදිලිවම මගේ ජීවිතය පවත්වා ගැනීම සඳහා විතරයි මේක වඩ ගන්නට පස්සේ මේක බඩින් උරාගෙන ගිහිල්ලා රස ඕජාවක් බවට පත් වෙලා මෙන්න මේ තියෙන තැන් වලට නේද ගිහිල්ලා ඒ වලටම ඩග්ගාලා උරා ගන්න බලන්නකො සීනි මතුවේ නැහැ දන්නවනේ නේද සීනි අඩු වුණාම මොකද වෙන්නේ ඉක්මනට පැන් රහක් කිල්ල ගමන් විනාඩි 6 භාගයක් විතර තුර නේද ඇඟිල්ල විතර සීනි බැලුවොත් හරියට නෑ ඇඟිල්ල දක්වාම ගිහින් ඉක්මනට යනවද? එච්චර ඉක්මනට යනවා. එහෙනම් මේ ආහාරය එච්චර ඉක්මනට මේක අසත දුවනවා. එහෙනම් මේ ජීවිතයේදී පවත් ගන්නයි මේ ආහාරය රස පිණිස නෙවෙයි, මද පිණිස නෙවෙයි කියන පැහැදිලි චේතනාවකින් හරියට වාහනයක් දුවන්න නම් තෙල් ගහන්න ඕන වගේ හැඟීමකින් මට පුළුවන් නම් ආහාර ගන්න. අන්න මට ඒක ලෝභයත්, ද්වේෂයත්ද, මෝහයත්ද නැත්නම් අලෝභයත්ද, අද්වේෂයත්ද, අමෝහයත්ද එහෙනම් ආහාර කුසලයක් වැඩි විදිහට ගන්න පුළුවන්ද බැයිද? පුළුවන්. ඒක මේ පොය දවසේ විතරද